ඇත්තටම විශේෂයෙන්ම අපි ඉන්නේ පල්ලේ දීගල පොත්ගුල් විහාරේ. ඇත්තටම අපි දාම් පාසලේ ළමයි අපි කී දෙනෙක්ට දුන්නද? 34 දෙනෙක්. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන අපේ චෝටි සහ අපේ අකුරුණ ජනතාව. ඒ වගේම විශේෂයෙන්ම ආගම් ජාති ભેද කුල මල ભેද නැහැ. අපි ආව මේ පන්සලට. ඒතකොට අපි ගුරුතුමිය ඉන්න මොනවද ගුරුතුමියට කියන්නේ? ඇත්තටම සතුටුයි අපේ ගමට ඇවිල්ලා අපේ ළමයි වෙනුවෙන් අද ළමයි 34 දෙනෙක් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දුන්නා. අකුරුණ වෙල්ෆෙයාර් සොසයිටි එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. චෝටි මොනවද කියන්නේ තියෙන්නේ? අපි මාමා ඉන්නවා. ඇත්ත වශයෙන් අපි මෙතනට ඇවිල්ලා බලපුවම තමයි අපිට තේරෙනවා තව ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන දෙන්න. ඒකම අපි බලාපොරොත්තු වෙනවා තව මේගොල්ලන්ට දෙන්න කියලා. හෙට අනිද්දා අපිට පොත් වගේ හම්බ වෙනවා. ඒක ඇවිල්ලා අපි බලලා මේ කට්ටියට දෙනවා. මේගොල්ලෝ ගොඩක් අසරණ වෙලා ඉන්නවා. ඕකේ ටීම්. අකුරුණ වෙල්ෆෙයාර් සොසයිටි එකෙන් තමයි මේක දෙන්නේ. මම FB එකෙන් දැකලා තමයි මේ නම්බර එක හොයාගෙන මේ චුටි කියන මේකේ සභාපතිතුමාට කෝල් එකක් ගත්තේ. ඒ වෙනකොටත් ඒගොල්ලෝ පොත් දෙන කට්ටිය තීරණය කළා ඉවරයි මං හිතන්නේ. එහෙම තියෙද්දිත් මගේ ඉල්ලීමට තමයි කමක් නැහැ 30 දෙනෙකුට හරි පොත් දෙන්නම් කියලා. ඒගොල්ලෝ මේ වෙලාවේ මේ ඉතුරු වෙච්ච එක හරි අපි වෙනුවෙන් බෙදලා දුන්නේ. ඒ වගේම ඒගොල්ලෝ කිව්වා ඉස්සරහට ආයේ එහෙම වුණොත් ඒ විදිහට කරන්නේ නැහැ. ඔයගොල්ලෝ වෙනුවෙන් අපි පොත් අයින් කරන්නම් කියලා ඒගොල්ලෝ පොරොන්දු වුණා. ඉතින් ඒගොල්ලොත් මේ ආපදා සමයේ තව ගොඩක් උදව් කරන ගමන් අපි වෙනුවෙනුත් පොත් ටිකක් වෙන් කරලා දීලා මේ පැයක් හරි වෙන් කරගෙන මෙතෙන්ට ඔයාලා වෙනුවෙන් ඇවිල්ලා මේ ලැබලා දෙන දේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලන ගමන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ළමයින්ට තමයි කියන්න තියෙන විස්තර ටිකක්. මගේ ගෙදර එත්ත කතාවක් මේක අහන්න ළමයි. මගේ ගෙදර පල්ලෙහා එක්කෙනෙක් වැඩ කරුවා. වැඩ කරනකොට මම එකට විතර ඇති මම ගිහිලා කතා කරුවා. කතා කරනකොට පස්සේ මම එහුවා ඔයාට පඩිය කීයද කියලා. 1500යි පඩිය. ඊට පස්සේ මම එහුවා ඔයා කේවද කියලා. එයා කිව්වා දවල් කේවරේ කියලා. මම කිව්වා ඒයි කියලා. අහනකොට කිව්වා මම කේවනම් මගේ ළමයින්ට පොත්පත් ගන්න බෑ. එතකොට ඕගොල්ලෝ හිතන්න අම්මා තාත්තා මොනවද කරන්නේ කියලා. කොච්චර මාන්සි වෙලා ඕගොල්ලන්ට හොඳ තැනකට එන්න තමයි ඒගොල්ලෝ මාන්සි වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ පොත් අරගෙන හොඳට ඉගෙනගෙන මේ ගමටයි රටටයි හොඳ ළමයි වෙන්න ඕනේ. ඒක ඕගොල්ලෝ කරයි. එතකොට මේක දෙන කට්ටියටත් මෙතන එවිල ඉන්න කට්ටියටත් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරගන්න. ස්තුතියි. සානින්ත සතුමි प्रमुदी वत्सल नेत्सर नलबेक्षा දෙවනි කැලමට අර ඔයගොල්ලෝ ඒක සමාන නම් පැහැදිලි නැතිව තමයි දෙවනි කතාව. මනෝෂ් ධනශ්‍රී ලක්ෂ්මී सुरेश नेहांसा विनोद ඒ මහත්තුරුගේ සංවිධානයෙන් අපිට ලබා දෙන පොත්පත් අරගෙන හොඳට ඉගෙන ගන්නවා කියලා අදිටන් කරගෙන එම තියාගයන් ඒ මහත්මා මේ සර්ගේ මේකට දෙන්න මේක ආයෙ දීලා නැත්නම් තියන්න. කවද? මේක